ඕගොල්ලෝ අමාරුවෙන් හම්බ කරපු මුදල් වලින් මිලදී ගත්ත ෂෙයාර්ස් වලින් හදපු ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක ඉතාම ඉක්මනට නැති කරගන්න ඕනේ නම් ඕගොල්ලන්ට පුළුවන් මාර්ජින් ට්‍රේඩින් භාවිතා කරන්න. ඕගොල්ලෝ නොදැන භාවිතා කරොත් මාර්ජින් ට්‍රේඩින් වෙන්නේ අර පෝර්ට්ෆෝලියෝ එක ඉතාම ඉක්මනට නැති වෙන එක වෙන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මාර්ජින් ට්‍රේඩින් එක දැනගෙන භාවිතා කරලා හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එක පටන් ගමු. ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් අද දවසේදී කතා කරන්නේ ගොඩක් අය අහපු සහ මටත් කතා කරන්න ඕන කමක් තිබුණු කාලෙක ඉඳලා මේ මාර්ජින් ට්‍රේඩින් ගැන. ඉතින් අර මම කිව්වා වගේ මාර්ජින් ට්‍රේඩින් කියලා කියන්නේ ඉතාම හොඳ ටූල් එකක්. හැබැයි ඒක දැනගෙන භාවිතා කරන්න ඕනේ. ඒක දැනගෙන භාවිතා කරේ නැත්නම් අර පීය වගේ ඔයගොල්ලෝ කපන්න ගියහම ඔයගොල්ලන්ගේ අත තුවාල වෙනවා. හැබැයි ඔයගොල්ලෝ හරියට වැඩ කරගන්න දන්නවනම් එහෙම නැත්නම් මේ මාර්ජින් ට්‍රේඩින් ගැන හරියට අවබෝධයක් තියෙනවනම් ඕගොල්ලන්ට පුළුවන් ඒකෙන් හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න. ඉතින් ඒක නිසා තමයි අද දවසේදී මාර්ජින් ට්‍රේඩින් කියන්නේ මොකක්ද? ඒ වගේම මේක හරියට භාවිතා කරන්නේ එහෙම නැත්නම් අපි කොතනදද අවදානමට ලක් වෙන්නේ කියන දේවල් ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. මාර්ජින් ට්‍රේඩින් ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපිට පාර්ශව දෙකක් ගැන කතා කරන්න වෙනවා. ඉතින් කොටස් වෙළඳපොලේ කොටස් වෙළඳාම් කරද්දී අපිට බ්‍රෝකර්ව අමතක කරන්න බැහැනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම බ්‍රෝකර් කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේම මේ මාර්ජින් ට්‍රේඩින් වල තියෙන විශේෂත්වය තමයි ඔයාට තවත් පාර්ශවයක් ඕන වෙනවා. ඒ තමයි මේ මාර්ජින් ප්‍රොවයිඩර් කියන කෙනා. මේ බ්‍රෝකර් සහ මාර්ජින් ප්‍රොවයිඩර් කියන දෙන්නම සමහරලාට එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඉතින් බ්‍රෝකර් කියන කෙනා ඔයගොල්ලෝ දැනටමත් දන්නවනේ කවුද කියලා. හැබැයි මේ මාර්ජින් ප්‍රොවයිඩර් කියන්නේ කවුද? මාර්ජින් ප්‍රොවයිඩර් කියන කෙනා තමයි ඔයාට මේ මුදලක් ලබා දෙන්නේ ෂෙයාර්ස් ගන්න. මුදලක් ලබා දෙනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙමයි. මාර්ජින් ට්‍රේඩින් කියලා කියන්නේ ඕගොල්ලන්ට ණය මුදලක් ලබා දෙනවා ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක ඇපේට තියාගෙන. සරලව ගත්තොත් මාර්ජින් ට්‍රේඩින් කියන්නේ ඒකයි. දැන් මෙතනදී අපි ඊටාම සරලව එහෙම නැත්නම් ඊටාම නිවැරදිව දැනගන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඒ තමයි මේ ක්‍රෙඩිට් ලබා දෙනවා බ්‍රෝකර්ස්ලා. මේ ක්‍රෙඩිට් එක එහෙම නැත්නම් ලබා දෙන ක්‍රෙඩිට් ලිමිට් එක නෙමෙයි මාර්ජින් ට්‍රේඩින් කියලා කියන්නේ. දැන් අපි සරලව ඒක පැහැදිලි කරගත්තොත් ඕගොල්ලෝ ෂෙයාර්ස් ගන්න කලින් ඕගොල්ලෝ බ්‍රෝකර්ට යම්කිසි මුදලක් ඩිපොසිට් කරනවා. එතකොට ඒ මුදලට අනුකූලව අපිට හම්බ වෙනවා බයින් පව එකක්. ඉතින් අපි මිලදී ගන්න ඔන්න ඔය බයින් පව එක භාවිතා කරලා. ඉතින් දැන් ඕගොල්ලෝ මේ බ්‍රෝකර් එක ටික කාලයක් ඉන්නවා නම් ඒ වගේම හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා නම් මේ බ්‍රෝකර් සමහර වෙලාවට කියන්න පුළුවන් ඔයාට හරි අපි ඔයාට ක්‍රෙඩිට් ලිමිට් එකක් දෙන්නම් මෙච්චර ගානක ඒක පුළුවන් ඔයාට යූස් කරන්න. ඒකෙන් අදහස් වෙන දේ තමයි මේ බ්‍රෝකර් ඔයාට දෙනවා බයින් පව එකක් මුදල් ඔයා ඩිපොසිට් කරන්න නැතුව. ඒ බයින් පව එක රුපියල් මිලියනයක් වෙන්න පුළුවන්, මිලියන 100ක් වෙන්න පුළුවන්, මිලියන 10ක් වෙන්න පුළුවන්. ඕනම ආකාරයේ මුදලක් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක සහ ඔයාගේ තියෙන ශක්තිය උඩ ඔයාලට බ්‍රෝකර් ලබා දෙනවා. එතකොට වෙන දේ තමයි දැන් ඔයාට කවදා හරි දවසක ෂෙයාර්ස් ගන්න අවශ්‍යතාවයක් ආපුවම අර බයින් පව එක භාවිතා කරලා ෂෙයාර්ස් ගන්න පුළුවන්. හැබැයි ෂෙයාර්ස් ගත්තට පස්සේ ඒ දවසේ හරි එහෙම නැත්නම් ඊළඟ දවසේ හරි අර වටිනාකම ඔයා තැම්පත් කරන්න ඕනේ. ඔයාට ඒක කරන්න බැරි වුණොත් දවස් දෙකක් ඇතුළත ඔයාට ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න වෙනවා මේ බ්‍රෝකර්ට. ඒක 120ක් වෙන්න පුළුවන් 15ක් වෙන්න පුළුවන්. ඒ විවිධ කාලවල වල මාකට් එකේ තියෙන ගානට සහ බ්‍රෝකර්ට කියනවා මෙච්චරක් ගානක් ඔයා ගෙවන්න ඕනි කියලා මුලදී ඇග්‍රි වෙනවා. ඒ ගාන තමයි ඔයා ගෙවන්න වෙන්නේ. ඒක මාර්ජින් ට්‍රේඩින් නෙමෙයි. ඒක ක්‍රෙඩිට් ලිමිට් එකක් බ්‍රෝකර් ඔයාට ලබා දෙනවා. දැන් මාර්ජින් ට්‍රේඩින් වලදී මෙතන වෙනස තමයි මේක ණයක්. ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක ඇපේට තියාගෙන ඔයාට ලබා දෙන. කවුද මේ ණය ලබා දෙන්නේ? මාර්ජින් ප්‍රොවයිඩර්. එතකොට මම කිව්වා වගේ බ්‍රෝකර් සහ මාර්ජින් ප්‍රොවයිඩර් දෙන්නම එක්කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට හොඳ දේ තමයි මාර්ජින් ප්‍රොවයිඩර්ස්ලා විදියට ඉන්නවා බැංකු, ඒ වගේම මූල්‍ය ආයතන. ඒගොල්ලොත් එක්ක ඔයාට මාර්ජින් ට්‍රේඩින් පහසුකම ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඒ ආයතන ලබා දෙනවා. ඉතින් කතා කරලා බලන්න වෙනසකට තියෙන සමහරලාට ඒ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ වටිනාකම එකිනෙක ක්‍රයිටීරියා තියෙන්න පුළුවන්. මෙච්චරක් නම් තමයි අපි දෙන්නේ වගේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් හොයලා බලලා ඔයාලට පුළුවන් තෝරගන්න මාර්ජින් ප්‍රොවයිඩර්. මම මෙතනදී නම් කරන්න හදන්නේ නැහැ. හැබැයි මම මාර්ජින් ප්‍රොවයිඩර්ස්ලා ගොඩක් එක්ක වැඩ කරලා තියෙනවා සහ ගොඩක් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒකත් එක්ක සමහර මාර්ජින් ප්‍රොවයිඩර්ස්ලා නම් ඉතාම හොඳ සේවයක් ලබා දෙනවා. ඉතින් බැංකු ගත්තොත් ගොඩක් වෙලාවට බැංකු ලොකු පෝර්ට්ෆෝලියෝ එකක් බලාපොරොත්තු වෙනවා. මිලියන 10කට වඩා වැඩි වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් මූල්‍ය ආයතන එහෙම නැහැ ඊට වඩා අඩු ගානකට ලබා දෙනවා. ඉතින් බැංකුත් එක්ක ගනුදෙනු කරද්දී ටිකක් ඒක ලේසි.
හොඳ මූල්‍ය ආයතනක් තියෙනවා ගණදෙනු කරන්න පුළුවන්. ඉතින් මේ මාජින් ප්‍රොවයිඩර් ඔයාට ලබා දෙනවා කියලා හිතන්නකෝ යම්කිසි ණය මුදලක් අපි ඕක L කියලා හඳුන්වමු. එතකොට මේ ණය මුදල තීරණය වෙන්නේ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ අගය මත. එතකොට ඔයාගේ මේ පෝර්ට්ෆෝලියෝ එක මේ දැන් මෙහෙම මේක පටන් ගද්දි මුලින්ම අලුතෙන් account එකක් අරින්න වෙනවා. දැන් ඔයා ළඟ තියෙනවනේ account එකක් දැනටමත් නැතුවට කොටස් වලින් පොලේ මිලදී ගන්න බෑනේ කොටස්. හැබැයි ඒ margin account ඒ කියන්නේ ඒ account එක නෙමෙයි වෙන account එකක් margin trading account එකක් ඔයාට open කරන්න වෙනවා. ඒක හරියට නිකන් ඔයයි margin providerයි එකතු වෙලා හදන joint account එකක් වගේ. ඔයාලා දෙන්නටම අයිතිය තියෙනවා වගේ දෙයක් තමයි එතනදී නිකන් මීන් වෙන්නේ. මොකද මම අර කිව්වා වගේ මේ පෝර්ට්ෆෝලියෝ එක අපේට තියාගෙන තමයි ඔයාට අදාළ ණය මුදල ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා අලුතෙන් account එකක් හදන්න ඕනේ. එතකොට numbers වෙනස් වෙනවා. account එකේ නම එන්නේ ඔයාගේ නම /margin provider ගේ නම. දැන් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ ඔය මේ top 10 shareholders ලෙම බලද්දී reports වල දකින්න ඇති නමක් තියෙනවා. ඊට ඉස්සරහින් තියෙනවා මොකක් හරි කම්පැනි එහෙම නැත්නම් බැංකුවක හරි එහෙම නැත්නම් මේ මූල්‍ය ආයතනක නමක්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේක margin trading account එකක් කියන එකයි. ඉතින් එතකොට මේ margin provider ඔයාලට ලබා දෙන loan එකට ඔයා interest එකක් ගෙවන්න ඕනේ. මම මේ I කියලා එක දාන්න. එතකොට මේ දවස්වල 10 ඉඳලා 20 වගේ අතර ප්‍රමාණයක මම දන්න විදිහට margin මේ interest එක වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කියන්නේ ගොඩක් ගණදෙනු කරුවන්ට මම හිතන්නේ 15 16 වගේ ගානක තමයි ඉන්ට්‍රස්ට් රේට් එක මේ දවස්වල තියෙන්නේ. ඉතින් මේ ඉන්ට්‍රස්ට් රේට් එකෙත් පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාට අද දවසේ මේ ඔක්කොම කරලා accounts හදලා දැන් agreement ගහලා ඉවරයිනේ. හරි. දැන් මේ අද ඔයාට මේ ණය මුදල approve වෙනවා. හැබැයි අර නිකන් ණය මුදලක් approve වුණා වගේ ඔයාගේ අතර සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒක broker හරහා තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් ඒකට අදාළ කරන buying power එක තමයි ඔයාට හම්බ වෙන්නේ. හැබැයි මේ බයිම් පවර් එක භාවිතා කරන දවසේ ඉඳලා තමයි ඔයාට ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් කරන්න ගන්න. දැන් උදාහරණයක් අපි ගමු. ඕගොල්ලෝ ජනවාරි 1 වෙනිදා මේක අප්‍රූව් කරගෙන දැන් මාජින් ට්‍රේඩින් කරන්න පුළුවන් තැනට එනවා. ඔයාලට ණය මුදලත් අප්‍රූව් වෙලා තියෙනවා ජනවාරි 1 වෙනිදා ඉඳලා. හැබැයි ඔයා ෂෙයාර්ස් ගන්නෙ නැහැ. මොකද මාකට් එක ටිකක් අප් එකගෙන යන වෙලාවක. ඒක නිසා ඔයා ෂෙයාර්ස් ගන්නෙ නැහැ. හැබැයි දැන් මාකට් එක ඔන්න හොඳ තැනකට ඇවිල්ලා තිනවා ෂෙයාර්ස් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා ඒක දැකලා ඔයා මාර්තු 1 වෙනිදා ෂෙයාර්ස් ගන්නවා. ඔන්න මාර්තු 1 වෙනිදා ෂෙයාර්ස් ගත්තට පස්සේ තමයි ඔයාට ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් වෙන්නේ. මොකද එතකොට තමයි ඔයා මේ ලෝන් එක එහෙම නැත්නම් බයින් පවර් එක යුටිලයිස් කරන්නේ. හිතන්නකෝ මාර්තු 20 වෙනිදා ෂෙයාර්ස් ටික විකුණුවා කියලා. එතකොට නැවතත් සල්ලි යනවා. අර ඉන්ට්‍රස්ට් කැල්කියුලේෂන් එක එතනින් නවතිනවා. ඒ කියන්නේ සරලවම ගත්තොත් ඒ බයින් පවර් එක භාවිතා කරලා ඔයා ෂෙයාර්ස් ගන්න ප්‍රමාණයට විතරයි ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් වෙන්නේ. ඉතින් ඒකත් හොඳ දෙයක්. මොකද ඔයාට පුළුවන් නම් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් නම් ඒක මේ විදිහේ මාජින් ට්‍රේඩින් account එකක් හදාගෙන ඉන්න පුළුවන්. අවශ්‍ය දවස එනකන් ෂෙයාර්ස් මිලදී ගන්න. ඔයාට සතේ ඒ කියන්නේ බිඳුවක ඉන්ට්‍රස්ට් එකක් තමයි කැල්කියුලේට් වෙන්නේ. මොකද ඔයා ඒක යුටිලයිස් කරලා නැහැ. හරි වෙලාව ආවට පස්සේ ඔයා ඒ බයින් පවර් එක භාවිතා කරපුවාම ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් වෙන්න පටන් ගන්නවා. ෂෙයාර්ස් ඔයා ළඟ තියෙනකම්ම ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් වෙනවා. කවදා හරි ඔයා ෂෙයාර්ස් ටික විකුණපුවාම ඒ ඉන්ට්‍රස්ට් කැල්කියුලේෂන් එක නවතිනවා. ඒ වගේම අනිත් පැත්තෙන් තවත් වැදගත් දෙයක් තමයි දැන් මේ ජොයින්ට් account එකක් වගේනේ මේක හැදිලා තියෙන්නේ. ඒක නිසා ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ දෙන ෂෙයාර්ස් වලට හම්බ වෙන ඩිවිඩන්ඩ් එක යන්නේ කෙලින්ම මේ මාජින් ප්‍රොවයිඩර්ට. එතකොට මොකද මේ ඩිවිඩන්ඩ් එකෙන් වෙන්නේ? ඒ ඩිවිඩන්ඩ් එකෙන් ඔයා ගෙවන්න තියෙන මුදලක් අඩු වෙනවා. දැන් ඉන්ට්‍රස්ට් එක තියෙනවා නම් ඔයාට ගන්න රුපියල් ලක්ෂයක හිතන්නකෝ ඔයාට ඩිවිඩන්ඩ් හම්බ වෙනවා රුපියල් 10000ක කියලා. එතකොට ඒක අඩු වෙලා ඔයාට ගෙවන්න වෙන්නේ 90000ක ඉන්ට්‍රස්ට් එකක්. අන්න ඒ විදිහට මේක බැලන්ස් වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාජින් ට්‍රේඩින් කරන්නේ. පාර්ශව දෙක බ්‍රෝකර්, මාජින් ප්‍රොවයිඩර්, ඒ වගේම ඔයා තුන් දෙනෙක්. ඉතින් මේ වෙලාවේ දෙන්නෙක් වෙන්නත් පුළුවන් මාජින් ප්‍රොවයිඩර් සහ බ්‍රෝකර්. එහෙම නැත්නම් මේක වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි මේ පාර්ශව දෙක තුන අතර තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු සරල උදාහරණයක් මගින් ඇත්තටම මේක වෙන්නේ කොහොමද කියලා. මොකද ගොඩක් අය ඔය දේ දන්නවා. මම කියපු දේ මෙතන වෙනකන් ගොඩක් අය දන්නවා. හැබැයි මෙන්න මේ දේ හරියට තේරුම් ගන්නේ නැතුව තමයි ගොඩක් අය මේ විදිහට අසරණ වෙන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට මම මේ උදාහරණය ගේන්න. දැන් මම මේ පෙන්නලා තියෙන්නේ මල් ළඟ තියෙන පෝර්ට්ෆෝලියෝ එක. මට තියෙනවා කොටස් 5ක් A B C D E කියලා.
ඒ කොටස් වල තියෙන ක්වොන්ටිටිස් ඕගොල්ලන්ට පේනවා. ඒ වගේම අද දවසේ මාකට් ප්‍රයිස් එක ඔයාලට පේන්න තියෙනවා. එතකොට මේ ක්වොන්ටිටි මාකට් ප්‍රයිස් එකෙන් වැඩි කරපුවාම අපිට මාකට් වැලියු එක පේන්න තියෙනවා අපේ පෝර්ට්ෆෝලියෝ එකේ. දැන් මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් අපේ පෝර්ට්ෆෝලියෝ එකේ අද දවසේ වෙළඳපළ වටිනාකම තමයි 26,50,000ක්. එහෙම නැත්නම් මිලියන 2.6යි. හරි. දැන් මම ගිහිල්ලා කියනවා මාජින් ප්‍රොවයිඩර් කෙනෙක්ව හම්බෙලා මං ළඟ මෙහෙම පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. මට පොඩි මාජින් ට්‍රේඩින් account එකක් හදාගන්න ඕනේ. එහෙම කියලා ඉතින් විස්තර කියනවා. එහෙම කිව්වට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ මාජින් ප්‍රොවයිඩර් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක බලනවා. මේ මාජින් ප්‍රොවයිඩර්ස්ලා හැම ෂෙයා එකක්ම සලකන්නේ නැහැ ණය මුදලක් ලබා දීම සඳහා ඇපයට ගැනීම සඳහා සුදුසු ෂෙයා එකක් කියලා. සමහර ෂෙයාර්ස් ඒගොල්ලෝ නොසලකා හරින. ඒ කියන්නේ ඔයා ළඟ ඔය හිතන්නකෝ ඒ ෂෙයාර්ස් එක ෂෙයා එකයි තියෙන්නේ. ඒකෙන් ලොකු මුදලක් තියෙනවා මිලියන 100ක විතර. හැබැයි මේ මාජින් ප්‍රොවයිඩර් ඒ ෂෙයා එක සලකන්නේ නැත්නම් අපේට ගැනීමට සුදුසු ෂෙයා එකක් කියලා මිලියන 100ක් තිබුණත් ඔයාට අර ණය මුදලක් ලබා ගන්න බෑ. මොකද ඒගොල්ලන්ට අනුව ඒකේ වටිනාකම ශුන්‍යයි. ඒකට අපි කියනවා weighted market value එක කියලා. weightage එකක් එක තමයි ඒක calculate වෙන්නේ. ඉතින් මේ හැම share එකටම ඒගොල්ලෝ දෙනවා weightage එක. ඒක 100 වෙන්න පුළුවන්, 75 වෙන්න පුළුවන්, 50, 25 බිංදුව වගේ අගයන් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒක බලන්නේ ගොඩක් සාධක මත. විශේෂයෙන් ඉතින් එකම දේ, කියන්නේ සරලම දේ තමයි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේ shares market එක විකුණලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මුදල රිකවර් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට ට්‍රේඩ් වෙන්නේ නැති, ලික්විඩිටි එකක් නැති, ඒ වගේ එහෙම නැත්නම් ප්‍රශ්න තියෙන ඒ වගේ කම්පැනිස් වල ෂෙයාර්ස් මාජින් ප්‍රොවයිඩර්ස්ලා සලකන්නේ නැහැ. ඉතින් මෙතනත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ D ෂෙයා කියන එකේ weightage එක බිඳුවයි. ඒකට හේතුව තමයි මේ ෂෙයා එක මාජින් ප්‍රොවයිඩර් සලකන්නේ නැහැ. අර මං කිව්වා වගේ අපේට ගැනීමට සුදුසු ෂෙයා එකක් කියලා. ඉතින් ඒ හේතුව නිසා මගේ මාකට් වැලියු එක පෝර්ට්ෆෝලියෝ එකේ 2.6 මිලියන් වුණාට අද දවසේ ගත්තොත් මේ weighted market value කියන එක 1.4 මිලියන් වගේ තමයි තියෙන්නේ. ඔයගලන්ට තේරෙන්නේ නැති මිලියන එකම අඩුවක් තියෙනවා. ඉතින් දැන් මේ margin provided අනුව එයා දකින විදියට මගේ පෝර්ට්ෆෝලියෝ එකේ වැලියු එක තමයි 1 ලක්ෂ එහෙම නැත්නම් 14,75,000ක් 1.4 මිලියන්. දැන් මේක බලලා එයා කියනවා ඔයාලට කොච්චර විතර ලෝන් එකක්ද ගන්න ඕනේ කියලා. එතකොට දැන් ඔයාට පුළුවන් ඔයාගේ මේ මාකට් වැලියු එක එහෙම නැත්නම් weighted market value එක මෙච්චර වුණාට ඔයාට කියන්න හරි මම කැමති මිලියන 2ක විතර වගේ ලෝන් එකක් ගන්න. ඒ කියන්නේ margin trading එහෙම නැත්නම් margin provider ලබා දෙන margin එක මිලියන 2යි. හරි. එතකොට එයා කියනවා දැන් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක තියෙන මෙච්චරයිනේ. එයා ඔයාට කියනවා අපිට හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු කියලා වැඩේ පටන් ගන්නවා. දැන් මේ සඳහා ඔයාලට ෆෝම් එකක් ෆිල් කරන්න වෙනවා. ඒක මාජින් ප්‍රොවයිඩර් දෙනවා. ඒ වගේම මාජින් ප්‍රොවයිඩර් ඔයාගේ NIC එක, ඒ වගේම සමහර ගොඩක් අය ඔයා දැන් ජොබ් එකක් කරනවා නම් ඔයාගේ සැලරි ස්ලිප්ස්, ඒ වගේම ඔයා මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඒකේ විස්තර, ඒ දේවලුත් ඉල්ලනවා. මොකද එකක් තමයි ඒගොල්ලෝ ක්‍රිබ් එක චෙක් කරනවා. ඔයාගේ ක්‍රිබ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර මාජින් ප්‍රොවයිඩර්ස්ලා ඔයාගේ ෆෝම් එක රිජෙක්ට් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඊට පස්සේ තව ප්‍රොසෙස් තියෙනවා. ඉතින් ඒවට ගිහිල්ලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි ක්‍රිබ් එකේ ලොකු ප්‍රශ්න තියෙනවා නම් සමහර වෙලාවට මාජින් ප්‍රොවයිඩර්ස්ලා ඔයාලට account එක දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඔයාගේ සැලරි එක එහෙම නැත්නම් ඔයාට හම්බෙන ඉන්කම් මේ දේවලුත් මේගොල්ලෝ බලනවා යම් ප්‍රමාණයකට. මොකද බැරි වෙලාවක්වත් හරි ඒ ෂෙයාර්ස් විකුණ ගන්න බැරි වුණොත් අය ණය මුදල කවර් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාට ආදායමක් තියෙනවා නම් විතරයි. ඉතින් මතක තියාගන්න මේ ෂෙයාර්ස් වලට ණයක් දුන්න කියලා ෂෙයාර්ස් අපේට අරගෙන ඒක ඒගොල්ලන්ට කවර් කරගන්න බැරි වුණොත් අර නිකන් අපිට පැත්තකට වෙන්න බෑ. අපිට ඒක ගෙවන්නම වෙනවා. ඉතින් ඒක නිසා තමයි ක්‍රිබ් එක බලලා ඉතින් ඒ වගේ ප්‍රොසෙස් එකක් ඒගොල්ලෝ යන්නේ. ඉතින් ඕක කරලා ඉවර වෙලා හරි දැන් ඒගොල්ලෝ ඔක්කොම හොඳට තියෙනවා නම් ඔයාට මිලියන 2ක ණය මුදලක් ලබා දෙයි. හරි දැන් අපි හිතමුකෝ මේ approved limit එක කියන්නේ ඕක තමයි. දැන් ඒ margin provider කියනවා හරි ඔයාට මිලියන් 2ක ණය මුදලක් අපි approve කරලා තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඉතින් market එකේ values එහෙට මෙහෙට වෙනවා. ඉතින් කොහොම හරි දවස් අන්තිමේ වෙද්දී ඔයාගේ මේ market weighted market value එක කියන එක කීයද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. දැන් සමහර margin providersලා අපිට පුළුවන් online banking එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ apps තියෙනවා. ඒ වලින් ගිහිල්ලා බලන්න. ඉතින් මේ information එක අපිට තියෙනවා. මොකද අපේ market value එක කියලා අර දැන්
ඒ ට්‍රැඩ් ඇප් එකේ පෙන්නුවට මෙච්චරයි කියලා ඇත්තටම මේ වේටේජ් එකත් එක්ක බලපුවම ඒ ගාන වෙනස්. ඉතින් වෙනදා වගේම මේ මාජින් ට්‍රේඩින් කරද්දිත් අර account එක හැදුවට පස්සේ ඔයාට ඔයාගේ ඇප් එක හරහා කනෙක්ට් වෙලා මේ දේවල් කරගෙන යන්න පුළුවන්. ඒකේ කිසිම වෙනසක් නැහැ. කියන්නේ නම ඔයාගේ account එකේ නම වෙනස් වෙන එක ඇරෙන්න ඇත්තටම වෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඕන ලාගේ ෂෙයාර්ස් බයි කරන්න, ඔයාට ඕන ලාගේ ෂෙයාර්ස් සෙල් කරන්න ඒ කිසිම ලිමිටේෂන් එකක් නැහැ. එකම දේ තමයි අර මාකට් වැලියු එක කියලා පෙන්නුවට ඇප් එකේ ඔයාගේ ඇත්තටම weighted market value එක කීයද කියලා බලන්න ඕනේ margin provider එකෙන් check කරලා. ඒ කියන්නේ margin provider ගේ app එකකින් හරි මොකක් හරි විදියකින් තමයි ඒක බලා ගන්න පුළුවන්. දැන් ඔයාට මේ දැන් දවස ගානේ වෙනස් වෙනවා කියලා ඔයාට තේරෙනවා වගේ market value එක. ඉතින් ඒකට සාපේක්ෂව මේ weighted market value එකත් දවස ගානේ වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ weighted market value එකෙන් 150ක ණය මුදලක් එහෙම නැත්නම් 150ක බයින් පව එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. දැන් අපි නිකමට හිතමු ඔයගොල්ලෝ ඔක්කොම කරලා දැන් අද ඉඳලා ඔන්න මාජින් account එකත් හදලා ඔක්කොම හරි. දැන් ඔන්න ඔයාට බයින් පව එකක් තියෙනවා. එතකොට අද දවසේ ඔයාගේ බයින් පව එක කීයද? අද දවසේ ඔයාගේ බයින් පව එක වෙන්නේ මෙන්න මේ weighted market value එකෙන් 150ක්. හරිද? weighted market value එකෙන් 150ක්. ඒ කියන්නේ margin portfolio එකේ value එක වෙන්නේ මෙන්න මේ ගාන ඒකෙන් 150. margin portfolio එකේ value එක වෙන්නේ weighted market value එක. හැබැයි ඔයාට දැන් මිලියන 2ක ණය මුදලක් අනුමත වෙලා තියෙනවානේ. හැබැයි ඔයාට යන්න පුළුවන් මේකෙන් 150කට විතරයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගානක්. අපි 150 නිකන් කැල්කියුලේට් කරොත් මෙන්න මේ වගේ ගානක්. ලක්ෂ 7යි ගානක්. දැන් ඒක තමයි ඔයාලට මෙතන පෙන්නලා තියෙන්නේ මේ margin fact එක සහ available margin කියන එක. margin fact කියන්නේ ඔයා කොච්චර මේ ණය මුදල භාවිතා කරනවද කියන එක 100 ගානක් වශයෙන්. available margin එක කියන්නේ කොච්චර ණය මුදලක් වාට ඉතුරු වෙලා තියෙනවද. දැන් මේ ගානෙන් 150ක් තියෙනවා. මෙන්න ඔයාගේ buying power එක. ඔන්න ඕක තමයි මෙතනදී කියන්නේ. හරි දැන් ඔයා ෂෙයාර්ස් ගන්නෙ නෑ. ඉතින් මේකත් වෙනස් වෙනවා. ඉතින් හෙට ඇවිල්ලා බලද්දි මේ මාජින් පෝර්ට්ෆෝලියෝ එක වැලියු එක මිලියන 15ක් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි උපරිම ගන්න පුළුවන් ඔයාට මිලියන 2යි. ඒ කියන්නේ බැරි වෙලාවක අතර මේ මාජින් පෝර්ට්ෆෝලියෝ එක වැලියු එක ඔයා හිතන්නකෝ වැඩි වෙලා ගිහිල්ලා මිලියන 5ක් වුණා කියලා. හැබැයි මිලියන 5කින් 150ක් කියන්නේ මිලියන 25ක්. සමහරවිට මිලියන 2.5ක්. ඉතින් ඒ ගාන ඔයාට ගන්න බෑ. මොකද ඔයාගේ අප්‍රූවල් ලිමිට් එක මිලියන 2ක් හින්දා. මම හිතනවා මේ නම්බර්ස් වලින් කියපුවම ලේසි නිසාම තමයි මම එහෙම කියන්නේ. ඉතින් ඔයාලට මේක තේරෙනවා ඇති කියලා. අර අප්‍රූවල් ලිමිට් එකට වඩා වැඩියෙන් ගන්න බෑ. හැබැයි ඔයාගේ මාජින් පෝර්ට්ෆෝලියෝ එකෙන් 150ක මුදලක් මේ අප්‍රූවල් ලිමිට් එකෙන් යට තියෙනවා නම් ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයා දැන් මේ මාජින් එක යූස් කරන්න කියන්නේ ණය මුදල් භාවිතා කරන්න ඔයාගේ මේ available මාජින් එකත් අඩු වෙනවා කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. හරි. දැන් ඔහොම ඉඳලා ඔයා කරන්නේ මොකක්ද? දවසක් එනවා ඔයා දන්නවා හොඳ ෂෙයා එකක් තියෙනවා කියලා. ඒ ෂෙයා එක ඔයාගේ ගානට එනවා. ඔන්න ඔයා ඒ ෂෙයා එක ගන්නවා. අපි ඒ ෂෙයා එකට කියමුකෝ F කියලා. ඔන්න ඔය ෂෙයා එක ඔයගොල්ලෝ ගන්නවා. ඒ ෂෙයා එකෙන් අපි හිතමු quantity එක ගන්නවා 20000ක් කියලා. මොකද දැන් ඕන තරම් නෙමෙයි. හොඳ මුදලක් තියෙනවනේ බයින් පව එක විදියට. රුපියල් 25 ගානේ තමයි ඔයා මේක මිලදී ගන්න. දැන් අපි හිතමු මේ මාජින් ප්‍රොවයිඩර් මේකට 100%ක්ම මාජින් දෙන ස්ටොක් එකක් කියලා. එහෙමනම් weightage එක 100යි, market value එක ලක්ෂ 5යි, weighted market value එකත් ලක්ෂ 5 වෙනවා. ඒ වගේම ඔයාගේ දැන් weighted market value එක වැඩි වෙනවා වුණ මිලියන 1.9ට. හැබැයි ඔයාගේ market value එක ගත්තොත් මිලියන 3.1යි. හැබැයි අර weightage එක කියන්නේ බර තියලා කැල්කියුලේට් කරපුවාම එන ගාන තමයි මිලියන 1.9. එතකොට ඔයාගේ portfolio value එක දැන් මිලියන 1.9යි. ඉතින් එතකොට ඒකෙන් 150ක් කියන්නේ දැන් ඔයාට ලක්ෂ 9 ගානක් වෙනකන් යන්න පුළුවන්. මතක ඇති ඔයගොල්ලන් ලක්ෂ 7යි තිබුණේ. අන්න ওই විදිහට තමයි. ඒ කියන්නේ දැන් ඔයා ෂෙයාර්ස් ගද්දි, ඔයා ළඟ තියෙන ෂෙයාර්ස් වල මිල වැඩි වෙද්දි, දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ රුපියල් 100යි මාකට් ප්‍රයිස් එක මේ A කියන ෂෙයා එකේ. හැබැයි අද වෙද්දි ඒක 120 වෙනවා. ඒක 120 වුණාම ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයාගේ මාකට් වැලියු එක වැඩි වෙනවා. ඔයාගේ weighted market value එක වැඩි වෙනවා. ඉතින් ඒකෙන් 150ක් ගත්තම දැන් ඔයාට මිලියන 1යි ගානක් වෙනකන් යන්න පුළුවන්. මතකනේ ඔයාට දැන් ඔයාගේ බයින් පව එක මිලියන 1යි ගානක්. ඔයාගේ ලිමිට් එක හැබැයි මිලියන 2යි. දැන් ඔයාට මිලියන 2 වෙනකන් ෂෙයාර්ස් ගන්න පුළුවන්. හැබැයි ඒකට මේ මාකට් වැලියු එක වෙනස් වෙන්න ඕන. ඒක තමයි තියෙන දේ. එතකොට දැන් මේ විදිහට අපි ආයෙ වෙනස් කරගමු. ඔන්න ඔය විදිහට තමයි දැන් තත්ත්වය තියෙන්නේ. හරි. දැන් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔයා භාවිතා කරා
ලක්ෂ 5ක්. ඒකට එතකොට ඔයාගේ ඇක්චුවල් ලෙන්ඩින් කියන්නේ ඇත්තටම ඔයාට දුන්නු ගාණ කීයද? ලක්ෂ 5යි. ඔන්න අද ඉඳලා අර 100ට 15 ඉන්ට්‍රස්ට් එක ඔන්න කැල්කියුලේට් වෙන්න ගන්න. හරි. දැන් ඔක්කොම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ওই විදිහට තියෙනවා. දැන් හිතන්නකො දවසක ඔයා මේ F කියන ෂෙයා එක විකුණනවා කියලා. ඉතින් ඔයා මේ ෂෙයා එක විකුණපු ගමන් අර සල්ලි ටික ඇවිල්ලා මාජින් account එකත් ආයෙ බැලන්ස් වෙලා ඔන්න ඔය විදිහට වැඩ ටික වෙනවා. හරි. ඉතින් ඒක ඔයාලට තේරෙනවා. හරි. ඔන්න ඔය විදිහට තත්ත්වයේ තියෙද්දි දැන් මෙතන තියෙන ওই විදිහට ඉතින් මම ඉතුරු කැලට යන්න කලින් එහෙමනම් කිව්වොත් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති හරි විදිහට අපි බලලා ෂෙයාර්ස් ගන්නවා නම් අපිට නැති මුදලක් තමයි මෙතනදී හම්බ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හරි විදිහට මේ වැඩේ කළොත් ඔයාලට ලාභයක් හම්බ වෙනවා. එතකොට දැන් අපි හිතමුකෝ නිකන් සරලව ඔයා මාසෙකට නෙමෙයි සමහරවිට අවුරුද්දකට 120ක රිටර්න් එකක් මේකෙන් ගත්තා කියලා. එතකොට අර මාජින් එක ගෙවපුවාම 115ක් ඔයාලට 105ක් ඉතුරුයි. ඉතින් ඒක තමයි ඔයාගේ රිටර්න් එක වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් මේක හරියට මැනේජ් කරලා කැල්කියුලේට් කරලා කරන්න ඔයාට 100ට ඒ ගන්න රිටර්න් එකෙන් 115ක් ගෙවපුවම හම්බෙන ඉතුරු සල්ලි ටික ඔක්කොම තියෙන්නේ ඔයාට. ඉතින් නැති මුදලක් ඔයාට මවාගෙන මේ මුදල් දීලා ෂෙයාර්ස් ගන්න පුළුවන්. ඉතින් ඒකම තමයි මේකේ අවදානමත් වෙන්නේ. මොකද වෙන්නේ දැන් මෙන්න මේ විදිහට ඔක්කොම දේවල් හොඳට තියෙද්දි හිතන්න අර අපි ළඟදි මූණ දුන්නා වගේ මාකට් එකේ ක්‍රෑෂ් එකක්. ඒක මම මාකට් ක්‍රෑෂ් කියලා කියන්න කැමති නැහැ. හැබැයි මාකට් එකේ ප්‍රශ්නයක් වෙනවා. වෙලා ෂෙයා වල මිල අඩු වෙනවා. ඔන්න ඔය වගේ තත්යකට ආපුවම තමයි අවදානම එන්නේ. මොකක්ද හේතුව? ඔන්න බලන්න දැන් මේ විදිහට කියන්නේ ඔක්කොම හොඳට තියෙද්දි ඔයාගේ මාජින් ෆැක්ට් එක 125යි අවේලබල් මාජින් එක 125ක් ආසන්න වශයෙන්. ඒ කියන්නේ ඔයාට 125ක් තව තියෙනවා බයින් පවර් එක. තව ෂෙයාර්ස් ගන්න පුළුවන්. ලක්ෂ 4යි ගානක ෂෙයාර්ස් ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම වෙන්නේ මාකට් වැලියු එක මෙන්න මේ ගානට තියෙද්දි. එහෙම නැත්නම් weighted market value එක මෙන්න මේ ගානට තියෙද්දි. දැන් මොකද වෙන්නේ අර ෂෙයාර්ස් අඩු වෙද්දි මේ මාකට් ප්‍රයිස් එක අඩු වෙනවා. දැන් 100 තිබුණු ෂෙයා එක වැටෙනවා 50ට. එතකොට 200 තිබුණු ෂෙයා එක 150ට වැටෙනවා. 500 තිබුණු ෂෙයා එක සමහරලාට 300ට වැටෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ෂෙයාර්ස් අඩු වෙන්නේ. 400 තියෙන එක අපි හිතමුකෝ පොඩි ගානකින් අඩු වෙන්නේ 350යි. ඔයා මේ පහට ගත්ත එක වැටෙනවා නිකන් රුපියල් 2.50ට විතර වගේ. ඒ වගේම මේ 25ක් ඔයා ඒ කියන්නේ ළඟදී ගත්ත ෂෙයා එකනේ. ඒක ගත්තේ සමහරලාට 25 කියන්නේ ගොඩක් වැඩි වෙලා තියෙන වෙලාවක වෙන්න පුළුවන්. දැන් ඒක නෑ රුපියල් 10ට විතර වගේ බහිනවා. ඔන්න දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඔයාගේ මාජින් පෝර්ට්ෆෝලියෝ වැලියු එක දැන් 1.9 මිලියන. ඒකේ බර තබු වගේ ගත්තොත් මිලියන 1යි. එතකොට මේ මිලියන දැනටමත් ඔයා රුපියල් ලක්ෂ 5ක් ණයටත් අරන් තියෙනවා. එතකොට ඒ විදිහට ගත්තොත් ඔයාගේ මේ මාජින් පෝර්ට්ෆෝලියෝ එකේ ගාන මෙච්චරයි. ඒකෙන් 150ක් සහ ඒ කියන්නේ ඒකෙන් 150ක් අරගෙන අර ඉස්සෙල්ලා ණයට ගත්තු ලක්ෂ 5ක් ගත්තම ඔයාට දැන් ඉතුරු වෙලා තියෙන්නේ කීයද? 100ට 2.0 ගාණක්. ඒ කියන්නේ බයින් පවර් එක තියෙන්නේ 31000 ගාණක්. ඉස්සෙල්ලා මතක ඇති ඕගොල්ලන්ට ලොකු බයින් පවර් එකක් තිබුණා. මොකද ඒ වෙලාවේ මාකට් එකේ ප්‍රයිසස් වැඩි වෙලා තිබුණේ. දැන් මාකට් එකේ ප්‍රයිසස් අඩු වුණා. ඔන්න ඔයාගේ බයින් පවර් එක අඩු වුණා. ඔන්න ඊළඟ දවසේ මොකද වෙන්නේ? ඊළඟ දවසේ මේ 150ට තිබුණු ෂෙයා එක අඩු වෙනවා රුපියල් 100ට. ඇයි මාකට් එකේ මේ විදිහට ෂෙයාර්ස් අඩු වෙන හින්දා. ඉතින් බලන්න එතකොට ඔයාගේ බයින් පවර් එක තවත් අඩු වුණා. දැන් අපි හිතමුකෝ මෙන්න මේ 300ට තිබුණු ෂෙයා එක 200ට වැටුණා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔයාගේ මේ මුදල වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ weighted market value එක දැන් ඔයාගේ ලක්ෂ 8යි ගානකට ඇවිල්ලා තියෙනවා. ලක්ෂ 8යි ගානකින් 150ක් කියන්නේ ලක්ෂ 4යි ගානක්. හැබැයි ඔයා මේ වෙනකොට ලක්ෂ 5ක් සල්ලි ණයට අරගෙන තියෙනවා. ඒක අනිත් විදිහකට ගත්තොත් ඔයාගේ margin fact එක දැන් 159යි. හැබැයි ඔයාට යන්න පුළුවන් 150 වෙනකන් විතරයි. ඔන්න මොකද වෙන්නේ? මේ தත්ත්වයට ආපු ගමන් මේ margin provider ඔයාට කියනවා ඔන්න මෙච්චරක් ඩිෆරන්ස් එකක් තියෙනවා රුපියල් අපි හිතමුකෝ ලක්ෂයක් කියලා රුපියල් ලක්ෂයක ඩිෆරන්ස් එකක් තියෙනවා මේ මාජින් ෆැක්ට් එකත් එක්ක වාගේ ඒ රුපියල් ලක්ෂය ඉක්මනටම ඩිපොසිට් කරන්න කියලා. එතකොට ඔයා අද දවසේ හරි ඊළඟ දවසේ හරි ඒ රුපියල් ලක්ෂයකින් ඩිපොසිට් කරනවා. එතකොට ඔයාගේ මේ ඇක්චුවල් එන්ඩින් එක ලක්ෂ 4ට එහෙම නැත්නම් ඔව් ලක්ෂ 4ට අඩු වෙනවා. දැන් ආයෙත් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ මාජින් ෆැක්ට් එක 147යි 150ට වඩා අඩුයි. ප්‍රශ්නයක් නැහැ. ඔන්න බයින් පවර් එකකුත් තියෙනවා. ඔයාට ඕන නැද බයි කරන්නත් පුළුවන්. ඔය ASCII මොකද වෙන්නේ? ඊළඟ දවසේ මේ අපි නිකමට හිතමු මේ 200 තියෙනක ඔන්න රුපියල් 50ට වැටෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් තවත් ප්‍රශ්නයක්. දැන් මේක 5යි ගානකට ගිහිල්ලා. දැන්
ඔයාට කියනවා ලක්ෂ 2ක් විතර අද ගෙවන්න. මොකද මේකේ සල්ලි අඩු වෙලා තියෙනවා. දැන් මාජින් ෆැක්ට් එක 174ට ගිහින් තියෙනවා කියලා. දැන් ඔයා ළඟ ගෙවන්න රුපියල් ලක්ෂ 2ක් නැහැ. ඔයා කියනවා මල් ළඟ ගෙවන්න සල්ලි නැහැ කියලා. එතකොට මොකද කරන්නේ? මාජින් ප්‍රොවයිඩර් ගිහිල්ලා මාගට් එකේ මේ වාගේ ෂෙයාර්ස් විකුණලා අර රුපියල් ලක්ෂ 2 කවර් කරගන්න try එකක් දෙනවා. දැන් මතක තියාගන්න රුපියල් 100ට වගේ ඉස්සෙල්ලා වැඩි වෙලා තිබුණු මේ ෂෙයා එක නිකන් රුපියල් 50ට විකුණලා දාන්න වෙනවා. මොකද මේ වෙලාවේ මෙන්න මේ මාජින් ෆැක්ට් එක 150ට වැඩි නිසා. ඉතින් ඕගොල්ලෝ අහන්න පුළුවන් ඇයි එහෙම කරන්නේ? අපිට ණයක් දුන්න නම් පුළුවන් ටික කාලයක් ඉඳලා මේ ණය ඉතින් මාකට් එකේ ෂෙයාර්ස් වැඩි වෙනවනේ. එතකොට මේක රිකවර් කරගන්න බැරියයි කියලා. ඒකට හේතුව තමයි මාජින් ප්‍රොවයිඩර් එහෙම හිතන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේ ෂෙයා එකේ මිල ආයේ කවදා හරි වැඩි වෙයිද කියන එක ගැන. එයාට අනුව ඒක ලොකු රිස්ක් එකක්. එයා කරන්නේ ඒ වෙලාවෙම ඒ රිස්ක් එක නැති කරගන්න එක තමයි ඔයාගේ ෂෙයාර්ස් ටික විකුණලා. හැබැයි කියන්න ඕනේ අනිවාර්යයෙන්ම සමහර බැංකු සමහර මූල්‍ය ආයතන ගිය පාර 2022 වගේ කාලේ මේ මාකට් එක ගොඩක් අඩු වුණ වෙලාවක මේ මාජින් වැඩි වුණා කියලා ඒ තැනට ගියේ නැහැ. ඉතින් එහෙම කාලයක් දීලා ටිකක් ඒ රිස්ක් එක මැනේජ් කරගත්ත මූල්‍ය ආයතන සහ බැංකු ඉන්නවා. මමත් ගොඩක් ගනුදෙනු කරලා තියෙනවා ඒ වගේ අයත් එක්ක. ඒක නිසා සමහර වෙලාවට ඒ වගේ chance එකක් ඕගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ ඒක හැමතිස්සෙම 100%ක් ඒ විදිහට එනවා කියලා. ඒකට ගොඩක් දේවල් බලපානවා. ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක, ඔයා මාජින් ප්‍රොවයිඩර්ත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක, මීට කලින් ඔයා කරපු ගනුදෙනු ඔය හැමදේම සලකලා බලලා තමයි ඒගොල්ලෝ ඒ තීරණෙට එන්නේ. සහ ඔයාට ඒගොල්ලොත් එක්ක නෙගෝෂিয়েට් කරන්න පුළුවන් ඔය පව එකක් තියෙනවා නම්. ඒ කියන්නේ ඔයාට ඇසෙට්ස් තියෙනවා නම් ඔයාට පුළුවන් කියන්න හරි මේ වෙලාවේ මට දෙන්න තව කාලේ. මොකද මාකට් එක ආයේ ගේන් කරගත්තම මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වෙලාවේ ෂෙයාර්ස් ටික විකුණන්න එපා. බැරි වෙලාවක්වත් හරි මොන හරි ප්‍රශ්නයක් වුණොත් මෙන්න මගේ ඇසෙට්ස් ටික තියෙනවා. මේකෙන් ඒක රිකවර් කරගන්න පුළුවන් කියලා ඇග්‍රීමන්ට් එකට යන්න. හැබැයි ගොඩක් වෙලාවට ඉතින් අපි ගත්තොත් සාමාන්‍ය ආයෝජකයෝ ඔය වගේ තැනට යන්න ඒගොල්ලන්ට අමාරුයි. ඒක නිසා වෙන දේ තමයි ඉතින් ගොඩක් වෙලාවට ඔයාලගේ ෂෙයාර්ස් ටික මේ මාජින් ප්‍රොවයිඩර් විකුණලා දාන එක. ඉතින් ඕක තමයි තිබුණු රිස්ක් එක. හැබැයි මෙතනදී ප්‍රශ්නේ උනේ මොකක්ද? මෙතනදී ප්‍රශ්නේ උනේ ඕගොල්ලෝ ඔයාලගේ ණය කළමනාකරණය කරපු නැති නිසා. එහෙම නැතුව මේ මාජින් ට්‍රේඩින් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලන්ගේ ණය හරියට කළමනාකරණය කරගන්න. ඔයාලගේ රිස්ක් එක එක්ස්පෝස් වෙන රිස්ක් එක අඩු කරගන්න. ඒ කියන්නේ මේ වගේ මාකට් එකක් අඩු වෙද්දි ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ ඕගොල්ලෝ මාජින් එක යූස් කරලා තියෙනවා නම් ඒ මාජින් එක්ස්පෝෂර් එක පුළුවන් තරම් අඩු කරගන්න. එතකොට මාකට් එකේ පොඩි වෙනසක් වෙලා පොඩි නෙගටිව් ට්‍රෙන්ඩ් එකක් එනවා නම් පුළුවන් තරම් මේ ගත්ත ලෝන් එක අඩු කරගෙන මාජින් එක්ස්පෝෂර් එක අඩු කරගන්නවා කියන්නේ ඒකයි. අර ෂෙයාර්ස් ටික විකුණලා ඒ ලෝන් එක මුදල පොඩ්ඩක් අඩු කරගන්න එක. හැමතිස්සෙම නිකන් 110ක් දැන් 150ක් මාජින් තිබුණට 110ක් වගේ මාජින් එක යූස් කරලා අන්න අර විදියට ණය කළමනාකරණය කරගත්තොත් කවදාකවත් ඔයාගේ උගලට අහු වෙන්නේ නැහැ. මම අවුරුදු දැන් 15ක් විතර වගේ මාජින් ට්‍රේඩින් කරනවා. මම හැමතිස්සෙම යන මගේ ටෙක්නික් එක තමයි කියන්නේ 110 වැඩි වුණොත් 120 වගේ තමයි මාජින් එක්ස්පෝෂර් එක තියාගන්නේ. ඒ වගේම අර මට පේනවා නම් සිග්නල්ස් එන විදිහට මම පුළුවන් තරම් ඒ වෙලාවේ තියෙන ගානකට එක්සිට් වෙනවා. මොකද ඒකට හේතුව තමයි මම දිගින් දිගටම හරි මේක හරියයි මේක හරියයි මේක හරියයි කිය ඉඳින්න මගේ එක්ස්පෝෂර් එක ගොඩක් වැඩි වෙනවා. මගේ රිස්ක් එක ගොඩක් වැඩි වෙනවා. අන්තිමේදී දන්නේම නැතුව මම අර උගුලට අහු වෙනවා. එහෙම නැත්නම් හැමට අහු වෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට පුළුවන් මේක හරියට ප්ලෑන් කරලා ඉතාම හොඳ ප්‍රතිලාභ ලබා ගන්න. මම අත්දැකීමෙන් ඒ දේ කරලා තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට බැරි නම් ණය කළමනාකරණය කරගන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ දන්නේ නැත්නම් කොහොමද ඒක කරන්න කියලා. එහෙනම් ඒකට අත ගහන්න එපා. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් ඉගෙන ගන්න පොඩි මාජින් එකක් අරගෙන පොඩි ලිමිට් එකක් අරගෙන අර එක්සාම්පල් එකේ වගේ ලක්ෂ 20ක එහෙම නැත්නම් මිලියන 2ක වගේ ලොකු මාජින් එකකට යන්නේ නැතුව යන්න පුළුවන්කම තිබුණට මුලින් ඕන්න ලක්ෂ 5ක විතර වගේ එකක් try කරලා බලන්න. එතකොට ඔයාලට නැති වුණොත් නැති වෙන්නේ රුපියල් ලක්ෂ 5යි. හැබැයි ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් වලින් පස්සේ ඔයාලට ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැනගෙන කරොත් ඊටාම හොඳ දෙයක්, නොදැන කරොත් ඊටාම නරක දෙයක් තමයි මාජින් ට්‍රේඩින් කියන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ ඔයගොල්ලෝ මොකද්ද දරන මතය? ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න, ඒ දේවල් ඔක්කොම මේකේ කමෙන්ට් කරන්න. ඒ වගේම අමතක කරන්න එපා channel එක subscribe කරන්න සහ වීඩියෝ එක like කරන්න, වීඩියෝ එක share කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් ළඟදීම හමු වෙමු.